කැමෝටම ගොඩක් කලකින් අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුණා. අද මම හදන්නේ චොක්ලට් ෂෝට් බ්‍රෙඩ් එකක්. හරියට චොක්ලට් බිස්කට් එකක් වගේ මේක. ඉතින් හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. ගොඩක් අඩු අමුද්‍රව්‍ය ටිකක් තමයි අපිට ඕන කරන්නේ. හරි ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද මේ සඳහා ඕන කරන දේවල් කියලා. මම මෙතන අරගෙන තියෙනවා බටර් ග්‍රෑම් 250, පාන් පිටි කෝප්ප 2යි, අයිසිං සුගර් කෝප්ප 1යි, චොක්ලට් පවුඩර් කෝප්ප භාගයයි, පැන්ල කේහන්දක් ඕන. මේ ටික තමයි ඕන කරන්නේ. ඊළඟට මම මේ බටර් ටික මේ භාජනයට දා ගන්නවා. ඒකටම අයිසිං සුගර් කෝප්පෙත් දා ගන්නවා. දැන් මේ දෙක හොඳට බීට් කර ගන්න ඕන. ඊළඟට මම මේකට දාගන්නවා කොකෝ පවුඩර් කෝප්ප භාගය. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. ඊළඟට මම පාන් පිටි කෝප්ප 2 දාගන්නවා. ඒකත් දාලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්න යන්නේ වැන්ඩා තේ හැඳ. මේක හොඳට කලවම් කරගෙන ඊළඟට අපිට අතින් තමයි කලවම් කරගන්න වෙන්නේ. අපි රොටි එකක් හදනකොට පිටියන්න වගේ හොඳට අනලා ගුලියක් ආකාරයට හදා ගන්න ඕන. මේ වගේ ගුලියක් හදාගන්න. මම දැන් ලෑස්ති කරගෙන තියෙනවා. ඔයිල් පේපර් එකක් දාලා ලෑල්ලකට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් අපි හදාගත්තු මිශ්‍රණය තියලා මේ විදිහට තුනී කරගන්නයි යන්නේ මම. අතින් ටිකක් මේ වගේ පැදලි කරගෙන ඊළඟට රෝල පින් එකකින් හොඳට අඟල් කාලක් විතර අහත හිටින විදිහට මේක තුනී කරගන්න ඕන. මේ තියෙන්නේ අපි තුනී කරගත්තු එක. ඊළඟට මම කටර් එකක් අරගෙන දැන් මේ හැඩයට කපා ගන්න යන්නේ. මං ගාව තියෙන මේ වගේ මල් හැඩයක් රවුම් හරි කොටු හරි ඔයගලන්ට තියෙන හැඩයකින් මේක කපා ගන්න පුළුවන්. පොඩි ළමයිට දෙනවා නම් මේ වගේ මල් සත්තු ඉන්නේ එහෙම හැඩ තියෙනවා. ඒ වගේ කට එකකින් කපා ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් කැමති වෙයි. හරි දේසියෙන් ගැලවෙනවා මේ වගේ. අපි තව එකක් ඒ වගේ කපාලා බලමු.
ඉතිරි වෙන ටිකනොත් අපිට ආයෙ බෝලයක් වගේ හදාගෙන පුනී කරලා ආයෙ අපිට ඒකෙනුත් අපිට කපා ගන්න පුළුවන්. ඊළඟට ඔයිල් පේපර් එකක් බේකින් ට්‍රේ එකට දාලා මම හදාගෙන තියෙන්නේ. ඊළඟට මේ ටික මම ඒකට මේ විදිහට තියා ගන්නවා. ඊළඟට ට්‍රේ එකට දාලා 150 උෂ්ණත්වයට විනාඩි 25ක් 30ක් වගේ වෙලාවක් අපි තියන්න ඕනේ. මේක oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ oven එකෙන් ගත්තට පස්සේ හරිම සුවඳයි oven එකේ තියෙනකොට. ඊළඟට අපි රස්නේ පිටින්ම icing sugar ටිකක් දාලා මේක ගන්න ඕනේ.